අපි අද සාකච්ඡා කරන්න යන්නේ අපි නිතර ගෙදර අයගෙන් අහන ක්වෙස්චන් එකක්. මේක ඔයා තේ බීලා දින්නේ. කොහොමද අපි මේක හදාගන්නේ? Are you after tea? Are you after tea? එතකොට අපි මේකට මෙන්න මේ විදිහට උත්තර දෙනවා. Yes, I am. බලන්න උත්තරේ හැදුන විදිය. අපි ප්‍රශ්නේ අහන්න පටන් ගන්නේ ආවලින් නම් උත්තරෙත් ආවලින් ඉවර වෙන්න ඕන. මෙතනදී උත්තරේදී අපිට ඇත්තටම ආ වෙනුවට am කියන එක පාවිච්චි කරන්න වුණා. මොකද උත්තරය දෙන කෙනා පාවිච්චි කරන්නේ I කියන එක. Taman ගැන කතා කරනකොට I කියන pronoun එක පාවිච්චි වෙන නිසා අපිට ආ කියන එක am කරන්න සිද්ධ වුණා. එතකොට ඔයගලන්ට මේ වගේ තවත් ප්‍රශ්න හදා ගන්න පුළුවන්. ඔබ උදේට කාලා දින්නේ. Are you after breakfast? ඔබ දවල්ට කාලා දින්නේ. Are you after lunch? ඔබ රාත්‍රී ආහාරය අරගෙන දින්නේ. Are you after dinner? මෙන්න මේ වගේ තවත් ප්‍රශ්න අපිට මේ කානුසාරයෙන් හදා ගන්න පුළුවන්.